සභාපතිතුමා ඩිවිෂන් නම් ප්‍රෝග්‍රස් එකක් ගන්න. දැන් අවුරුද්දකට පස්සේ මේ රැස්වීම ඇවිල්ලා ඕගොල්ලෝ මොකද දාන්නේ? ඔබතුමාට මේකටත් ඔය ප්‍රයිස් එක දෙන්නේ නේද? මාසෙ වෙනකොට ප්‍රෝග්‍රස් එක මොකක්ද කියලා. මොකද අපි මන්ත්ලි මේ ප්‍රෝග්‍රස් එක බලලා තියෙන්නේ. මම කියන්නේ ඒක බලන්න නැතුව යන්න බෑ. එහෙනම් අපිට කියන්න පුළුවන්ද සැප්තැම්බර් මාසේ වෙනකොට ලබන මාස 6 ප්‍රෝග්‍රස් එක අපි බලන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා. මෙතනදී නෙමෙයි කොතනදිත් කරන්න එපා. ඒක මේ අද බලන්නේ කලින් බලපුවම තමයි. ඕගොල්ලන්ට මතකයි මම මුලින්ම මේ PCC මීටින් එකේදී කිව්වා මේවා නොවැම්බර් 11 වෙනකොට ඉවර කරන්න ප්ලෑන් කරන්න කියලා. ඒතකොට නොවැම්බර් 11 වෙනකොට ඉවර කරන්න ප්ලෑන් කරපු මේ ප්‍රෝග්‍රස් එක තමයි අහන්නේ. ඒක අහන්න ඕන. මේ අවුරුද්දේ අපේ ප්‍රතිපාදන දිස්ත්‍රික්කයට වෙන් කිරීම පිළිබඳව ඒ ප්‍රතිපාදන වල ප්‍රගතිය පිළිබඳව අපි කතා කරේ. අපි මේ වසර සඳහා මඩකලපු දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 9794ක් කෝටි 974ක මුදල් වෙන් කරලා දැනට කටයුතු කරමින් යනවා. ඒ කටයුතු වලින් 80%කට වැඩිය සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් අවසාන වෙනකොට ඊටු මුදලුත් යොදවගෙන මේ කටයුතු සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා. මේන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හරහා ප්‍රධාන වශයෙන්ම රුපියල් මිලියන 1086කත් ඒ වගේම අන්තර් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 3086කුත් ඒ වගේම පළාත් සභාව හරහා මිලියන 2207කුත් ඒ වගේම විදේශ රටවල් වලින් ආපු ආධාර යටතේ ආධාර ව්‍යාපෘති යටතේ මිලියන 2677කුත් වශයෙන් තමයි මේ රුපියල් මිලියන 9794 මුදල් වෙන් කරලා තියෙන්නේ. මේක ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරොත් අපිට ගිය අවුරුද්දේ මේ දිස්ත්‍රික්කෙට මුදල් යොදවලා තියෙන්නේ ඔක්කොම එකතුව මිලියන 3500ක විතර ප්‍රමාණයක්. එතකොට මේ අවුරුද්දේ අපිට මිලියන 9700ක වැඩ කටයුතු කරන්න පුළුවන්කම ලැබීම මේ නව රජයේ අපි ලබාපු විශේෂ ජයග්‍රහණයක්. මොකද ගිය අවුරුද්දට වඩා 3 ගුණයක අපි වැඩ මේ දිස්ත්‍රික්කය තුල කරලා තියෙනවා.